යේසුස් වහන්සේ. අල්ගයෙහි වැඩ වසනා යානිනි අපගේ ගෞරව වේවා නාමයට ඔබේ ස්වර්ගයෙහි වැඩ වසනා යානිනි අපගේ ගෞරව වේවා නාමයට ඔබේ. ආයුබෝවන්. අපි හැමෝම අසා ඇති චරිතයක් වන යේසුස් වහන්සේ කියන්නේ කවුද? ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ පැමිණේවා රාජ්‍යය ඔබේ. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ පැමිණේවා උන්වහන්සේව දැන හැඳින ගන්නේ කෙසේද? ඒ වගේම උන්වහන්සේ සමග පුද්ගලික ලිංගතු සබඳකමක් ඇති කරගන්නේ කෙසේද? දවස් පතාපව පෝෂණය කළ මැනව දවස් පතාපව පෝෂණය කළ මැනව අපන් අයට තමා කලාක් මෙන් අපටද කළ මැනව අපන් අයට තමා කලාක් මෙන් අපටද කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව. කවුද මේ යේසුස් වහන්සේ කියන සංවාද මාලාවේ 59 වෙනි සංවාදයයි මේ. සුභාරංචි 4ක් තියෙනවා. මතෙව්, මාක්, ලූක්, යොහාන් කියලා. අපි ඒ 4 දෙනාට කියනවා වාර්තාකරුවන් කියනවා, පණිවුඩකරුවන් කියනවා. ඒගොල්ලෝ ලියපු ඒ පොත් 4 අනුව තමයි යේසුස් වහන්සේගේ ජීවිතය අලලා යේසුස් වහන්සේගේ සමග ඔවුන් සිටිමින් අද්දුටු දේවල් තමයි එහි ලියවිලා තිබෙන්නේ. ඔවුන්ගේ ලියවිලි වල තියෙනවා උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේ කළ හාස්කම්, එතකොට උන්වහන්සේ සමග ගමන් කරමිදී අද්දුටු දේවල් ගැන තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් අපි ඒ අනුව තමයි මේ කවුද මේ යේසුස් වහන්සේ කියන මේ අපේ මේ ගවේෂණය කියමුකෝ යේසුස් වහන්සේ ගැන දැනගන්න. නමුත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ, යේසුස් වහන්සේ ගැන දැන ගැනීම හොඳයි. නමුත් ඒ සම්පූර්ණ වෙන්නේ නැහැ අපේ අරමුණ. අපේ අරමුණ විය යුත්තේ කවුද මේ යේසුස් වහන්සේ කියා දැනගෙන උන්වහන්සේව දැන ගැනීම. උන්වහන්සේව දැන ගැනීම කියන එකයි. ඒ කියන්නේ උන්වහන්සේ සමග පුද්ගලික ලෙන්ගතු සමදකමක් ඇති කරගන්න. මේක තමයි අපේ අරමුණ. ඉතින් මේ අරමුණ ඔස්සේ යන අතරතුර තමයි අපි මේ බයිබලයේ දේව වචනේ ඒ සුභාරංචිකරුවන් 4 දෙනා, වාර්තාකරුවන් 4 දෙනා ලියු දේවල් ගැන විමසන්නේ. ඉතින් අද මේ 59 වෙනි එකේදී අපි විමසා බලන්න යනවා කරුණු කිහිපයක්. අපි ඉස්සෙල්ලාම බලනවා මේ යේසුස් වහන්සේ විසින් කියන ලද දෙයක්, මේ ලෞකික ගරු බුහුමන් පිළිබඳ ඉල්ලීමක්.
මොකද මේ අපි දකිනවා මේ කිතුණු සභාවල් වල තියෙන අලුත් ලෙඩක් තමයි හරියට ගරු බුහුමන් වලට කැමති. මම දන්නේ ඒක ඔබ දැකලා තියෙනවද කියලා. මේක මේ ගැන මේ අද ඊ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ දවස්වලත් ඕක තිබ්බා. බලමු මොනවද උනේ කියලා. මේ ගැන සඳහන් වෙනවා මේ මතෙව් සුභාරංචියේ 20 වෙනි පරිච්ඡේදයේ ඒ වගේ මාර්ක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. නමුත් අපි තෝරාගන්නේ මතෙව් සුභාරංචියේ කොටස. අපි කියවලා පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. 20 වෙනි පදේ. එකල සෙබදා යොහන් කියන දෙන්නගේ මව තමයි මේ එන්ටෙන්ට ඇවිල්ලා වරයක් ඉල්ලනවා. ඒ මව දන්නවා දැන් යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. මේ ප්‍රශ්නය අහනකොට අපිට තේරෙනවා හොඳටම දන්නවා යේසුස් වහන්සේ ඵලය ලක් කෙනෙක්. දේව පුත්‍රයයි කියලා දැනගෙන හිටිය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දේ කරන්න පුළුවන් කියලානේ. ඒ නිසා තමයි කියලා තමයි ඉල්ලන්නේ. හොඳයි. ඒ ඉල්ලනවා ඔබගේ රාජ්‍ය ආවම මාගේ පුත්‍රයන් දෙදෙනා එක්කෙනෙක් වම් පැත්තෙන්ද එක්කෙනෙක් දකුණු පැත්තෙන්ද තියාගන්න කියලා. එහෙම තමයි ඉල්ලන්නේ. ඒතර උන්වහන්සේ හැබැයි හොඳ කතාවක් කියනවා. උන්වහන්සේ ඇත්තම ඊටාතකින් මේ කනගාටු වෙනවා කියන්නේ නරක විදිහට. කනගාටු වෙනවා. නුඹලා ඉල්ලන්නේ කුමක්දයි නුඹලා දන්නේ නැහැ. දන්නේ නැහැ මේක මේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මා බොන්ට යන කුසලාණන් කියන්නේ ඇත්තම මේක අදහස් කරන්නේ උන්වහන්සේ විඳින්ට යන ඒ ජීවිතය. කුරුසුපත් වීම නේද? එවැනි දේවල් එවැනි දේවල් බොන්ට නුඹලන්ට පුළුවන්ද? එතකොට වුන් උත්තර දෙනවා. ඔව් අපිට පුළුවන් කියලා උත්තර දෙනවා. උන්වහන්සේ කියනවා නුඹලාට ඒකාන්තයෙන් මේ දේ වෙනවා. මොකද ඒ ගෝලියෝ 12 දෙනාම එතකොට එක්කෙනෙක් අනිත් එක්කෙනෙක් අපි දන්නවා ජූදස්. එයා දිනසාගත්තනේ. අනිත් 11 දෙනාම සෑහෙන වද විඳා. ඒගොල්ලොට වද දෙනු ලැබුවා යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ලෙස. ඒ 11 දෙනාගෙන් එක්කෙනෙක් යොහන් ඇරෙන්න අනිත් 10 දෙනාම අඩු වයසින් වුණු මරණු ලැබුවා. යොහන් තමයි දීර්ඝ කාලයක් ජීවත් වුණේ. ඒ නිසා තමයි යොහන්ට පුළුවන් වුණේ එලිදරව් පොත ලියන්න. ඉතින් මේ කිය නුඹලාට මේක මේ වෙන්න වෙනවා. හැබැයි කුසලානෙන් බොන්න වෙනවා. හැබැයි මෙහෙමයි. මගේ දකුණු පැත්තේ වම් පැත්තේ ඉන්න එක දීමට මට අයිතියක් නැහැ. ඒක දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියලා කියනවා. දැන් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් යමක් තියෙනවා. දැන් අපේ මේ ලෝකයේ මේ කිතුණු යයි කියන සභාවල් වල සෑහෙන්න මේවැනි ප්‍රශ්න තියෙනවා. අනතුරු තානන් යේසුස් වහන්සේ දිහා පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා බලමුකෝ. යේසුස් වහන්සේ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ අධිපති දෙවියන් වහන්සේ මනුස්ස වෙසක් අරගෙන මේ ලෝකයට ආවා. ඒ කියන්නේ සෑහෙන පහතට බැසීමක්. හරියට මට දෙන්න පුළුවන් උදාහරණේ අපි කිව්ව රටේ ජනාධිපතිවරයා පාර සුද්ධ කරන කෙනෙක් බවට පත් වීම වගේ ගන්න. ඒක හිතා ගන්න පුළුවන්. ඒ වගේ පහලට බහැලා ආවා. ඒ ආව විතරක් නෙවෙයි. එක අවස්ථාවකදී තම ගෝලයන්ගේ කකුල් පවා සේදුවා. තම ගහලා මිනිසුන් ඉදිරියේ ඒ අයගේ කකුල් පවා සේදුවා. කියන්නේ මොන තරම් යටහත් වීමද කියලා හිතා ගන්න. නමුත් දැන් අපි කිතුණු ලෝකේ ඉන්න ඒගොල්ලෝ නිකන් සමහරවිට යේසුස් වහන්සේටත් වඩා ලොකුයි කියලා මට අහන්න ලැබුණා. කවුදෝ දේවගතිවරයෙක් ලංකාවේ ඉන්නවලු. මම නම් කියන්න යන්නේ. එයා වාහනෙන් ඇවිල්ලා බහිනකොට අර මේ මිනිස්සු වඳිනවා. දැන් අපි දකිනවා ලංකාවේ සංස්කෘතිය අනුව ඒ හාමුදුරු ගොල්ලන්ට දන ගහලා වඳිනවා. නමුත් අපේ කිතුණු දහමේ එහෙම දෙයක් නැහැ. නමුත් මේ වගේ දැන් දන ගහලා වඳිනවලු මෙයා. එයත් ඒක පිළිඅරගෙන ලොක්කා වගේ යනවා. ඒකට තව සමහර තැන්වල තියෙනවා. මට අහන්න ලැබුණා එක දේවගතිවරයෙක් එයාට අර පූජකතුමනි කියලා නිකන් ගෞරවාන්විතව කතා කරේ නැත්තම් හරහනවලු. ඉතින් යේසුස් වහන්සේගේ ප්‍රේමය කොහෙද දන්නේ? අන්න ඒ වගේ නොයෙක්ද. ඒ විතරක් නෙමෙයි මේ අපි කියෝවේ නායකයෝ සභාවවල ඉන්න අය. දැන් සමහර අය හොඳයි මම බයිබල් විද්‍යාලෙට ගියා අය. මම ඉගෙන ගත්තා අය. දැන් මට තනතුරක් තියෙනවා අය. මම ආලේපලක් දෙයි කියලා. මේවා ඔක්කොම මිනිස්සුන්ගේ උද්දච්චකම නිසා ඇතිවෙන දේවල්. මම නම් හිතන්නේ මේවා යක්ෂයා විසින් සැලසුම් කරන දේවල්. ඇත්තෙන් යේසුස් වහන්සේව අදහන, යේසුස් වහන්සේ අනුගමනය කරන කෙනා යේසුස් වහන්සේ වගේ යටහත් කෙනෙක් වෙන්න ඕන. හොඳයි අපි ඊළඟට බලමු මේ යේසුස් වහන්සේ අර බාතිමස් කියන අන්ධයාව සුව කිරීම ගැන. මේක සඳහන් වෙනවා මතෙව් සුභාරංචියේ 20 වෙනි පරිච්ඡේදයේ, මාර්ක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ සහ ලූක් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ. මම මෙතනදී තෝරාගන්නේ ලූක් සුභාරංචියේ කොටස. මොකද මේ ලූක් කියන්නේ වෛද්‍යවරයෙක්නේ. ඉතින් එයා ටිකක් වැඩියෙන් දීලා තියෙන අනිත් දෙන්නට වැඩිය. ඉතින් අපි ඒක තෝරගමු. මෙතන බාතිමස් කියන නම සඳහන් වෙන්නේ නැහැ. වෙනත් තැන්වල සඳහන් වෙනවා. ඉතින් මේක ලූක් සුභාරංචියේ සඳහන් වෙන්නේ අන්ධයෙකුට පෙනීම දීම කියලා 35 වෙනි පදයේ සිට
43 වෙනි පදේ. අපි මේක කියවමු ඉස්සෙල්ලා ඒකල බලමු මොකද උනේ කියලා. තවද උන්වහන්සේ යෙරිකෝ ළඟට පැමිණි කල එක්තරා අන්ධයෙක් සිඟවන්නිල් වෙනවා. සමූහයක් ඒ ළඟින් ඔහු යනවා. ඔහුට ඇසී ඒ කුමක්දයි ඇසුවේ? සෙනඟක් යනවා. කුමක්දයි ඇසුවේ? එවිට ඔහු නාසරීය යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය. ඔහුද යේසුස් වහන්සේ දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි බොර ගැසුවේ. පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටු කළෝය. නමුත් ඔහු ශබ්ද නගා නැවතත් දාවිද්ගේ පුත්‍රය මට කරුණා කර මැනවයි තව වඩා මොර ගැසුවේ. යේසුස් වහන්සේ නැවතී ඔහු තමන් ළඟට ගෙනෙන්න අනුකලසේක. ගේන්න මා ගාවට කියලා කිව්වා. ඔහු ළඟට ආ කල මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදයි ඔහුගෙන් ඇසුසේ. මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදයි ඔහුගෙන් ඇසුසේ. ස්වාමීනි මට පෙනීම ලැබේවයි ඔහු කීවේ. ඊ타මත්ම කෙටි. 42 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේ පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි ඔහුට කීසේ කියලා. නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි ඔහුට කීසේ. එකෙනෙහිම ඔහු පෙනීම ලැබ දෙවියන් වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේ අනුවගේය. මුළු සෙනගද ඒ දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. දැන් තේරෙනවද මෙතන වෙච්ච දේ? මේ බාතිමස් කියන හිඟන්න පාරයි ඉන්නවා. මිනිහාගේ වැඩේ හිඟවන්නිල්ලනේ. ඕක තමයි එයාගේ රස්සාව හිඟවන්නිල්ල. පිටා කියනනේ හිඟන්නෝ. ඉතින් එයාට මිනිස්සු උදව් කරනවා. දැන් මෙතන සෙනග උඩාක් යනවා. හරි ශබ්දයි බද්දයි දෙමිනට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැතුණට ඇහෙනවනේ. ඇහෙනවා මිනිස්සු යනවා හොව ගාලා පීඩර ගොඩක් යනවා. ඒක අන්නේ මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට සෙනග ලොකු සෙනගක් යනවා. යේසුස් වහන්සේ යනවනේ සෙනග. ඒ සෙනග යනකොට අහනවා. ඒකට ඒගොල්ලෝ කියනවා නෑ යේසුස් වහන්සේ යනවා මෙතන. දැන් මේ බාතිමස් කියන පුද්ගලයා අන්ධ වුණාට යේසුස් වහන්සේ ගැන අහලා තියෙනවා. මේ අපිට හිතා ගන්න පුළුවන් මොකද යන්නේ ඉල්ලීම අනුව යේසුස් වහන්සේ ගැන අහලා තියෙනවා. යේසුස් වහන්සේ ලැබු සුව කරනවාය, වලුන් නැගිටිනවාය වගේ දේවල් අහලා ඇති. අනිවාර්යෙන්ම අහලා ඇති. ඉතින් දැන් මේ හන්ද දැන් මිනිහා එක පාර්ථම කරපු වැඩේ ළඟින් යන බව දැනගෙන එක පාර්ථම යේසුස් වහන්සේ දාවිද්ගේ පුත්‍රයා මට කරුණා කළ මෙනවයි කෑ ගැහුවා. පේන්නේ නැහැ කොච්චර දුරින් ඉන්නවද කියලා යේසුස් වහන්සේ මෙතන යනවා. ඒක අයියෙන් කෑ ගහලා කිව්වා. එතන මිනිස්සු ගා මේ නිකන් කෑ ගහන්න නැති ඉන්නපන් මිනිහු. අන්න ඒ වගේ නේද? පෙරටුවෙන් ගියා යට නිශ්ශබ්ද වෙන පිස එහෙම කිව්වා. නිකන් කෑ ගහන්න නැති ඉන්නපන් මං කියලා වගේ කියන්නේ නැති නේද? එයා හතරියේ නැහැ. දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනවයි තවත් වඩා මොර ගැසුවා කියලා කියනවා. දැන් බලන්න එයා මේ අතහැරියේ නැහැ. මෙතන පොඩ්ඩක් අපි කල්පනා කරන්න මේ මිනිස්යාගේ මානසික තත්ත්වය. මොකද ඒ අවසානයේදී යේසුස් වහන්සේ කියන වචන වලින් අපිට පිළිගන්න පුළුවන් මෙයා කොතනද හිටියේ කියලා. මෙයා දන්නවා යේසුස් වහන්සේ ගැන, අහලා තියෙනවා යේසුස් වහන්සේ ගැන, තද බල බලාපොරොත්තුවක් තියෙනවා මාව සුව කිරීමේ හැකියාව. මාගේ අන්ධ බව නැති කිරීමේ හැකියාව යේසුස් වහන්සේට තියෙනවා ඒ නිසා තමයි කෑ ගහන්නේ. ඉතින් හොඳයි දැන් මේක කෑ ගහනවා. ගෝලියෝ හරි මේ ශනග එතන ඉන්න අය කියනවා කෑ ගහන්න නැතුව ඉඳපන් කියලා. නමුත් වඩා කෑ ගහනවා. යේසුස් වහන්සේට ඇහෙනවා. ඇහුනම කියනවා මා ළඟට ගෙන්න යා. දැන් යේසුස් වහන්සේ දන්නවා විස්තරය. මොකද උන්වහන්සේට දැනීම තියෙනවනේ. අර දිව්‍යමය ප්‍රඥාව කියන එක තියෙනවා. නමුත් උන්වහන්සේ අහනවා මොනවද ඔබට ඕනේ? මේක හරි වැදගත්. අපි වුණත් යේසුස් වහන්සේ වෙත යනකොට අපේ ඉල්ලීම අපි යන්න කලින් උන්වහන්සේ දන්නවා. නමුත් අපි ඒක වාචිකව ඉල්ලීමේ යම් කිසි හේතුවක් තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන උන්වහන්සේ කිව්වා ඉල්ලන්න එවිට ඔබට දෙනු ලැබේ කියලා. ඒක වරදොලා තේරුම් ගන්න එපා. හැම දෙයකම මේක දාන්න එපා. නමුත් මොකක් හරි අපේ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට අවශ්‍යම කරන දෙයක් තියෙනවා නම් ඉල්ලන්න එවිට ඒ ඔබට දෙනු ලැබේ කියලා තියෙනවා. ඉතින් දැන් මේ මනුස්සයාගෙන් අහනවා මොනවද ඔබට ඕනේ කරන්නේ කියලා. දැන් මේ මනුස්සයා කියනවා එතකොට ස්වාමීනි මට පෙනීම දෙන්න. මගේ ඇස් දෙක පේන්නේ නැහැ. මට පෙනීම දෙන්න කියලා. මෙතෙන්දී යේසුස් වහන්සේ වැඩි ඒවා මේවා කරන්නේ නැහැ. කෙලින්ම කියනවා පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි ඔහුට කීසේ. ඒ යේසුස් වහන්සේ දැන් ක්‍රියා කළේ දෙකේවල මිනිසාගේ ඇදහිල්ල ඇත්තෙන්ම ඇදහිල්ල තුලින් තමයි ක්‍රියා කරන්නේ. ඇදහිල්ල තියෙන අයට ලැබෙනවා. ඇදහිල්ල නැති අයට ලැබෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය දේ. ඉතින් ඇදහිල්ල නුඹේ ඇදහිල්ල
නුඹ සුව කළේයයි ඔහුට කීසේ. එකෙනෙහිම ඔහු පෙනීම ලැබ දෙවියන් වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේ අනුව ගියසේ. එවෙලම ඇස් දෙක පේන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේ සමග ගියා. උන්වහන්සේ අනුව ගියසේ කියන්නේ උන්වහන්සේ අනුගමනය කරන්නට පටන් ගත්තා. ඊළඟට අපි සලකා බලන්න යන කතාවක් තමයි ලස්සන කතාවක් තියෙනවා වේද. සැකියස් කියලා පුද්ගලෙක් හිටියා. එයා ගැන සිංහල බයිබලයේ ලියවන්නේ සාකේවුස් කියලා. මේකත් ලූක් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ තමයි තියෙන්නේ. අපි ඉස්සර කතාව කියවලා බලමු ඊට පස්සේ ගැන කතා කරමු. උන්වහන්සේ යෙරිකෝට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අයකරණන්ගේ ප්‍රධානියෙකු, ඒ සුංගම් අයකරණ කියන්නේ බදු එකතු කරන්නෙක්, ප්‍රධානියෙකු සාකේවුස් නම්ලත් පොහොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්නට සෙවීය. මට දැනගන්න ඕන වුණා. නමුත් ඔහු මිටි බැවින් සමූහය නිසා නොහැකි විය. උන්වහන්සේ මේ මාර්ගයේ යන්න සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින පිණිස අත්තිකා ගහක් උඩට නැගුණේය. යේසුස් වහන්සේ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාකේවුස් වහාම බසින් මක් නිසාද අද නුඹේ ගෙදර මා නවතින්නට ඕනෑයයි ඔහුට කීසේ. ඔහු වහාම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ. ඔවුන් ඒ දැක උන්වහන්සේ පෞකාර මිනිසෙකු සමග නවතන් ගන්නට ගියේ සේකයි කියමින් සියල්ලෝම කොඳුළු. සාකේවුස් නැගිට සිට ස්වාමීනි මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිඳුන්ට දෙමි. යමකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමීන් වහන්සේට කීවේ. යේසුස් වහන්සේ ඔහුට කියනසේක් ගැලවීම අද මේ ගෙදරට පැමිණියේ කුමක් හේඳ මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති උදේ සොයන්නටද ගලවා ගන්නටද ආයේ කීසේ. දැන් මෙතන කියවන දේ ගැන අපි පොඩ්ඩක් බලමු. මොකද්ද මේක සිද්ධිය කියලා. මාව ගන්නකො චිත්‍රයේ හිතේ ඔන්න යේසුස් වහන්සේ පාරේ යනවා. ලොකු සෙනගක් ඉන්නවා. හැම වෙලේම විදියට නිකන් හිතා ගන්න පුළුවන් නේද සෙනගක් යනවා යේසුස් වහන්සේත් යනවා. මේ සාකේවුස් කියලා මිනිහෙක් ඉන්නවා. මේ සාකේවුස් කියන හාදයා ඒ තරම් හොඳ මිනිහෙක් නෙවෙයි. මිනිසුන් කොහෙත්ම ජනප්‍රිය නැති කෙනෙක්. මොනියා බදු එකතු කරන්නන්නේ ප්‍රධාන. මේ බදු එකතු කරන එකට යුදෙව් හරි විරුද්ධයි. මොකද රෝම මිනිස්සු කර වැඩි තමයි රෝම නීතිය කරේ බදු එකතු කරන එක යුදෙව්වන්ටම බාර දුන්නා. මොකද ඒගොල්ලෝ දන්නවනේ ඔක්කොම ඒකල විශේෂ වරප්‍රසාද දුන්නා ඒ අයට. ඒ කාතකින් කියනවා නම් මේව සැලකුවේ නිකන් ಜಾති ද්‍රෝහීන් හැටියට තමයි මිනිස්සු සැලකුවේ. මොකද යුදෙව්වන්ගෙන්ම බදු අය කළා රෝම ජාතීන්ට දෙනවනේ. ඒ විතරක් නෙවෙයි උන් එහෙම මෙහෙන් පෝෂක් වෙලා ධනවත් වෙලා ඉන්නවා. දැන් මේ සාකියුස් කියන්නේ බොහොම ධනවත් පුද්ගලයෙක්. දැන් මිනිහා කොහොම හරි යේසුස් වහන්සේ ගැන අහලා තියෙනවා. එයාත් මේ ඇත්තෙන්ම මේක ඇසීමේ වැදගත් හරිද? යේසුස් වහන්සේ ගැන අහලා තියෙනවා. ඉතින් මෙයාට ආසයි යේසුස් වහන්සේව දකින්න. හැබැයි මිනිහා සමාජයට ලේසියෙන් යන්න බෑ. මොකද මිනිහා අප්‍රසන්න පුද්ගලෙක් සමාජයේ. සමාජයේ මිනිහා එනකොට මම හිතන්නේ කියලා ගන්න. එයා තව ප්‍රශ්නයක් තිබ්බා. මිනිහා කොටයි. උස නැහැ. දැන් සෙනගින්නකොට අමාරුනේ. ඉතින් මිනිහා කරපැඩේ යේසුස් වහන්සේන මාර්ගයේ දුවල ගිහිල්ලා ගහක් උඩ නැග්ගා. අත්තික ගහක් උඩ නැගලා දැන් යේසුස් වහන්සේ බලා ගන්න. දැන් මිනිහට එච්චර ඕනේ කරේ. දැන් මෙතනින් යනකොට යේසුස් වහන්සේ අපි නිතරම දන්නවා දිව්‍යමය ප්‍රඥාව තියෙන කෙනෙක්. උන්වහන්සේට මේවා තේරෙනවා. උන්වහන්සේ කළ දේ තමයි මෙතෙන් දැල්ල ගහ ළඟට ආව උඩ බලන් කිව්වා සාකේවුස් බහින්න බහැලා එන්න. මම උඹලා උඹේ ගෙදර නතර වෙන්න. දැක්කද? අකලින් මම මෙතන ලොකු දෙයක් වෙනවා. අපිට එක පාට බැලුවානේ පොඩි කතාවක් වුණාට දෙවියන් වහන්සේගේ සැලැස්ම නේද? ඉතින් එක ජීවිතයක් හරිද? එක ජීවිතයක් වෙනස් කරන්න යේසුස් වහන්සේ කරන දේ. මම අද නුඹේ ගෙදර නවතිනවා. දැන් ඒක මිනිහට හරි සන්තෝෂයි නේද? ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තයි කියලා කියනවා. දැන් මෙතන තව දෙයක් වුණා. උතන ඉන්නවනේ සෙනග ඕන් මුමුණනවා. මෙන්න මේකයි. මෝ පෞකාරී. මේ සාකේවුස් කියන්නේ පෞකාරී. එයත් එක්කත් යේසුස් වහන්සේ ඉන්නවනේ කියලා ඒකට දොස් කියන්න පටන් ගත්තා. පෞකාර මිනිහෙක් සමග නවතන් ගත ගියසේකයි කියමින් සියල්ලම කුඳවන්න පටන් ගත්තා. සාකේස් කිව්වා දැන් මිනිහා වෙනස් වුණා. දැන් මේක වෙන දෙයක්. හරිද? ඒක දෙයක් අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. යේසුස් වහන්සේව හමු වුණ මිනිසුකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සාකේස් කිව්වා මා සන්තක දෙයි. හරිම ධනවතෙක්නේ. දෙකෙන් කොටසක් දිනදුන්ට දෙන්න. කියන එකේ මහා ධනෙන් භාගයක් මන් දෙනවා. ඒකල කියනවා මං කාගේ හරි අයුතු විදිහට කාගෙන් හරි යමක් අරගෙන යන්න ඒ වගේ 4 ගුණයක් මම එයාට නැවත දෙනවා කියලා. මිනිහා වෙනස් වුණා. ඉතින් යේසුස් වහන්සේ කියනවා අද මේ ගෙදරට පැමිණියේය. මොකද්ද? ගැලවීම. ගැලවීම.
ගැලවීම කියන එක අදහස් කරේ යක්ෂයාට ඇති බැඳීමෙන් ඉවත් වීම. මේ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා කියනවා. ඒකල කියනවා මනුෂ්‍ය පුත්‍රයා ආවේ නැති වූ දේශයන්ටත් ගලවා ගන්නට කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ සාකියුස් කියන මිනිහා අපායට යන්න හිටියේ මිනිහෙක්. එයාගේ ජීවිතය අනුව. නමුත් එයා යේසුස් වහන්සේ පිළිගත්තා. ඉතින් ඒ නිසා තමයි මේ කිතුනෝ කියන්නේ ගැලවීම ලැබනවායි කියලා. ගැලවීම ලැබනවායි කියන එක ඇත්තම අදහස් කරන්නේ අපායට යන මාර්ගයෙන් ගැලවී ස්වර්ගයට යන මාර්ගයට පැමිණීම. අන්න ඒක. ඉතින් අපි මේකෙන් යමක් ඉගෙන ගන්න ඕනේ. යේසුස් වහන්සේව පිළිගත්තාම උන්වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තා. උන්වහන්සේව අනුකරණය කිරීම වෙනවා. එතකොට ඇත්තෙන්ම අර නිරයට යන මඟ වෙනස් වෙලා අපට ස්වර්ගයට යන මඟට පිවිසෙන්න පුළුවන්. ඇත්තෙන්ම ස්වර්ගයට මඟ යේසුස් වහන්සේ පිළිගැනීම කියන එක අපිට ඉතාමත්ම පැහැදිලිව මෙතෙන්දි කියන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි නැවත හමු වෙන තෙක් ඔබ සැමට ජේසු පිළිගයි. මැවුම්කාර දෙවියන් වහන්සේ මෙසේ පවසනසේක. බය නොවන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේ. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. සවන් දුන්නා වූ ඔබට ආචාර්ය යොහාන් හේනටිගල වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්නයක් තිබෙනවා නම් WhatsApp voice message පණිවිඩයක් යොමු කළ හැකි. WhatsApp අංකය ධන ලකුණ 1-1-6-7-2-6-4-9 ඉංග්‍රීසි භාෂාවෙන් +1-4-1-6-7-2-6-0-4-9-0 ආචාර්ය යොහාන් හේනටිගලගේ තවත් ඉගැන්වීම් සඳහා opviha.com opviha.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ඔබ සැමට ජේසු පිහිටයි.